අද සිකුරාදා මේක සම්මත කරනවා. හරි. සඳුදා ගිහිල්ලා අහනවා ලැබුණාද පොතේත් ලියා ගන්නවා. එතකොට ගෙවල් පිරිසිදු කර ගැනීමට දෙන රුපියල් 25000 ඇත්තටම මේකට ඕරිසියල් මහතුරු ටික පත් කරන්න ඉතින් ඉන්නවා. ඔතුමා මතක් කරන එක ඇත්ත. හැබැයි කාලරාමුවක් අවශ්‍යයි. හැබැයි අද සිකුරාදා අද අපි කිව්වට පස්සේ සඳුදා ගිහිල්ලා ලැබුණාද කියලා අහන්න නම් එපා. නෑ ඒක සාධාරණ නැහැනේ. නේද? එහෙම වහනකොට තමයි ප්‍රශ්නේ. අද සිකුරාදා මේක සම්මත කරනවා. හරි. සඳුදා ගිහිල්ලා අහනවා ලැබුණාද පොතේත් ලියා ගන්නවා. ඇත්තටම මේකට ඕරිසියල් මහතුරු ටික පත් කරන්න ඉතින් ඉන්නවා. මේක විමර්ශනය කරන්න ඕනේ මේක යනවාද කියලා. ඉතින් මම කියන්නේ මෙහෙම කරන්න එපා. මේ ඔක්කොම රැස් වෙන මොකද්ද? හැම දිස්ත්‍රික්කෙම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුව තියෙනවා. ප්‍රාදේශීය කළමනාකරණ කමිටුව තියෙනවා. ඔබතුමාලා ඒකට සහභාගී වෙන්න. ඒකට මේ අදාළ නිලධාරීන් ඔක්කොම එනවා. මේ පිටින් යන්න ඕනේ මේ කොළඹින් යන්න ඕනේ මාතලේ මොකද උනේ කියලා බලන්න. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මේ නිලධාරීන් ඔක්කොම එනවා. තමුන්නාන්සේලාගේ മന്ത്രിවරුත් එනවා. එතන මේ ප්‍රශ්නේ ගන්න. 25000 මේ ග්‍රාම සේවාවෙන් මෙන්න මේ ආයත ලැබිලා නැහැ මොකද? ඒ වගකීම් නිලධාරිය එතන ඉන්නවා. ඒකද ඇත්ත ප්‍රශ්නේ විසඳන්න නම් තියෙන ක්‍රමයක් තියෙනවා.